ආයුෂ බොහෝ වේවා. ඉරිද දවසක් ගෙවුණු හැටි. තැඹිලි ගෙඩියකුත් බීලා වත්තෙන් රම්පෙ කොලයකුත් කඩාගෙන දවල් කෑම ලෑස්ති කරන්නයි මේ හදන්නේ. මේ මම කලින්ම සකසාගත්ත ලූණු සුදු ලූණු. ඒවා හොඳින් සෝදලා අද ලෑස්ති වෙන්නේ මුලින්ම පරව්මාළු කිරට හදන්න. මේ ලූණු සුදු ලූණු අමු මිරිස් ඔක්කොම කපලා ගොරක කෑල්ලකුත් එක්ක ලුණු ගම්මිරිස් කහ හැමදේම අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා දිය කිරෙන් පරව්මාළු ටික ලිපේ තියන්න ඕනේ. දිය කිරි ටික හිඳීගෙන එද්දී මිටි කිරි එකතු කරලා හොඳින් කලවම් කරලා අපි බාගන්නවා. මේ රස බලන වෙලාව හරිම රසයි. රස නියමයි. දැන් මුකුණු වෙන්න ටිකක් මැල්ලුම් හදාගන්නයි මේ ලකලෑස්තිය. මම ලූණු වර්ග අමු මිරිස් කරපිංච වගේ දේවල් කලින්ම සුද්ධ කරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන ඉන්නවා. උයන වෙලාවට ව්‍යංජන වලට කපලා ගන්න එතකොට හරිම ලේසියි. රතු ලූණු සුදු ලූණු හීනියට කපාගෙන එකතු කරලා පොල් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා ලුණු කහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා හොඳින් මික්ෂර් කරලා මද ගින්නේ කූරු ගගා මේ මැල්ලුම හදාගන්න ඕනේ. අන්තිමට හීනියට කපාගත්තු රටලූණු ටිකක් එකතු කරාම මැල්ලුම හරිම රසයි. අද නිවාඩු දවස නිසා මහත්තයා තෙලේ වැඩ. එයා සැරින් සැරේ ඇවිත් මගේ වෙහෙස නිවන්න එක්ක විහිළුවක් කරනවා එක්ක මොනවා හරි කවනවා. මං හරි ලෝභයි මේ නිවාඩු දවසේ මං ආදරය කරන කෙනත් එක්ක ගත කරන්න. නිවාඩු දවසට ආදරය කරන කෙනත් එක්කම ඉන්න ලැබෙන එක වාසනාවක් කියලයි මට නම් හිතෙන්නේ. මහත්තයා කපලා දුන්නු තැඹිලි ගෙඩියේ කුරුම්බ ටිකත් කාලා මේ ලෑස්ති වෙන්නේ අල බැදුමක් හදන්නයි. මම මේ අල බැදුමට හාල් මැස්සොයි ලීක්සු එකතු කරලා තමයි හදන්නේ. භාජනයට තෙල් දාලා නටාගෙන එනකොට අබෑට ටිකක් ඒ තෙලට දාලා ඒ තෙලටම සෝදගත්ත හාල් මැස්සෝ ටිකක් දාලා බෙද ගන්නවා. ඊට පස්සේ කපාගත්ත අල පෙති ටික එකතු කරලා හොඳින් කලවම් කරලා සුදු ලූණු, රට ලූණු, කොච්චි, රම්පේ, කරපිංචා මේ හැම දෙයක්ම හොඳින් එකතු කරලා කලවම් කරලා ලුණු, කෑලි මිරිස්, කහ, ගම්මිරිස් මේ දේවල් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා හොඳින් කලවම් කරලා වහලා තියන්න ඕනේ. අල ටික තැඹුණාට පස්සේ අන්තිමට තමයි ලීක්ස් ටික එකතු කරන්නේ. අල බැදුම හරි. අද පපඩම් ටික හැදුවේ මහත්තයා. වැඩ ටික ඉවර වෙනකොට ඔන්න මට මහත්තයාගෙන් තේ එකක් ලැබුණා. අපි දෙන්නත් එක්ක දවසේ මහන්සිය නිවන ගමන් මේ තේක රස විඳින ගමන් අපි දෙන්න මේ සුහද කතා හමුවක. ඉතින් අද දවල්ට මේ රස කෑම වේල මගේ අතින් හරිම ආදරෙන් හදලා මගේ මහත්තයාට පිළිගන්වනකොට එයාගේ මූණේ ඇදෙන හිනාව මට ලෝකයක්. දවල් වෙලාව ඉවර වෙනකොට ඔන්න මගේ වැඩ නම් ඉවර නැහැ. මේ තමයි මම ආසම නැති දේ. රෙදි නවන එක. රෙදි නවන වෙලාවට මම ටීවී එක දාගන්නවා බලන්න. මේ තමයි අද දවසේ දවල් වරුව ගෙවුන හැටි. ඉතින් ගෙහින් එන්නම්. පූස් ලෝකෙන් ඔයාලට සුබ දවසක් පතනවා. අපි ආදරය කරන අයත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරේ මම විද්‍යා. ආයිත් හමු වෙමු.